පස්සෙන් පේනවද වීඩියෝ ඔන්නද වීඩියෝ ඔන්නේ හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ නාලන්දා ගෙඩිගේ දැක බලා ගැනීම සඳහා ගෙඩිගේ කියන එක හඳුන්වන්න විශේෂම හේතුව තමයි මෙහි පාදමේ සිට ඉහළම ස්තරයට යන ගින වහලේ දක්වාම ගල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ මුල්ම වරට සොයාගෙන තියෙන්නේ HCP බෙල් කියන මහත්තයා විසින්. එතුමා සොයාගත්තට පස්සේ 1900 ගණන් වල 1972 දී පමණ මේ මහවැලි අධිකාරිය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මේ ස්ථානය යට වෙන බවට ඔවුන් තීරණය කරනවා. ඊට පස්සේ පුරාවිද්‍යා අංශයට දැනුම් දෙනවා මහවැලි අධිකාරිය විසින් මෙම ස්ථානය මහවැලි යෝජනා ක්‍රමය යටතේ යට වෙන්න පුළුවන් කියන කරුණු පහදලා දෙනවා. මේ මුල් කාලීනව අඩි 27ක් පමණ ගැඹුරින් තමයි පිහිටලා තියෙන්නේ. පස්සේ මේ ගලින් ගල අංකණය කරලා මේ ගල් ගලවලා වෙනම තැනක තියලා පස්සේ සම්පූර්ණ අඩි 27ක් පමණ වන මේ භූමිය අඩියට අඟලක් වෙන විදිහට තලලා නැවත ප්‍රතිනිර්මාණය කරපු ස්ථානයක් තමා ගෙඩිගයක් තමා අපිට මේ වෙනකොට දැක් ගන්න පුළුවන් වෙන්නේ.